පාරමී පුරාගෙන එන කාලය අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න නියමිතව තිබුණ. පාරමී පුරාගෙන එද්දි අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පාරමී පුරාගෙනාවේ ප්‍රඥාධික බුදු කෙනෙක් හැටියට. ඒවගේමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරි අධික බුදු කෙනෙක් හැටියට. සොලොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙනාව. මෙහෙම පාරමී පුරාගෙන එනකොට මේ මහා බද්‍රකල්පයේ බුදුවෙන පිළිවල අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න නියමිතව තිබුණ. නමුත් එක ආත්ම භාවයකදී මේ දෙන්නම ගුරුවරයයි ගෝලයයි වෙලා ඉපදිලා හිටිය. ඒ වෙනකොට පාරමී සම්පූර්ණ කරගෙන එන කාලේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි එදා ගුරුවරයා. ගෝලය බවට පත්වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ. මේ ගුරුවරයයි ගෝලයයි දෙන්නම හොදට භාවනා කරලා අෂ්ට සමාපatti දක්වාම හිත වඩාගෙන තාපසාරාමයක තවුස් පැවිද්දෙක් හොදට ගුණ ධර්ම වඩාගෙන හිටිය. දෙන්නම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා පාරමී පුරණ. එතකොට ඊළඟට මේ මහා බද්ධ කල්පේ බුදුවෙන්න නියමිතව තිබුණ. ඒ යන අතරතුර දවසක් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් අපේ බෝසතාණන් වහන්සේත් කැලේ මැදින් බොහෝ දුර ගමනක් යන්න දෙන්න පිටත් වුණ ගුරුවරයයි ගෝලය. මේම යනකොට එක අවස්ථාවක ලොකු වලක් වගේ තැනක දකින්න ලැබුණා කොටි දෙෙන පැටව් එක මේ වලකට වැටිලා. පැටව් කීප දෙනෙක් ඉන්නවා කොටි දෙනට ආහාරයක් නැතුව බොහෝ කුසගින්නේ අර පැටවුන් කන්න සූදානන් වෙන. බීම පෙරලෙනවා දරාගන්න බෑ කුසගින්නට පුද්දුම වේදනාවකින් පැටව් කන්න හදනවා ආයමත් දරු සෙනෙහස නිසා ආයමත් කුසගින්න දරාගන්න බැරුව බීම පෙරලෙනවා වේදනාවෙන් ඉන්නවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේත් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් මේ දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේලා වටහා ගත්තා මේ කොටි දෙන කුසගින්න දරාගන්න බැරුවයි තමන්ගේ පැටව් ආහාර කරගන්න හදන්. එවෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියන අපේ බෝසතාණන් වහන්සේට ඔබ චුට්ටක් ඔතනට වෙලා බලාගෙන ඉන්න පැටව් කන්න ඉඩ දෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරය යමක් හොයාගෙන එන්නම් කියෝ. කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ කොටි දෙනගේ කුසගින්න නිවන්න මොනවහු ආහාරයක් හොයන්න කැලේට ගිය. අපේ බෝසතාණන් වහන්සේ දැම් මේ දිහා බලාගෙන ඉන්න කොහොම හරි පැටව් කන්න නොදී බේරගන්න අර ආහාර ටික අරගෙන එනකම්. බොහෝ වෙලාවක් ගත වුණා බැලුවා එන පාටක් නෑ තාම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර හොයමින් ඇවිදින. එහෙම ඇවිදිනවා එන පාටක් නෑ අර කොටි දෙනට කුසගින්න දරාගන්න බැරිම තැන පැටවුන්ව කණ්ඩ සූදානන් වෙනවා.